ඔයාලා ඇහුවොත් පුදුම වෙයි මේ පුංචි දරුවෙක් නලවන එක නිසාම ඒ දරුවගේ ජීවිතයට හානි වෙන්න පුළුවන් කියලා. ඔව් ඒකට කියන්නේ ෂේකන් බේබි සින්ඩ්‍රෝම් කියලා. මෙන්න මේ ෂේකන් බේබි සින්ඩ්‍රෝම් කියන්නේ මොකක්ද කියන එක සහ ඒකෙන් කොහොමද ඒ දරුවගේ ජීවිතයට හානි වෙන්නේ කියන එක අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඔයාලා නිකමට හිතුවද මේ බබෙක් නලවද්දී ඇයි ඒ බබාට නිින්ද යන්නේ කියලා? ඒ කියන්නේ නිකන් ඉන්නවට වඩා කකුලේ දාලා හෝ තොටිල්ලක දාලා හෝ අතේ හෝ නලවද්දී ඇයි ඒ බබාලට නිින්ද යන්නේ? මේකට තියරිස් කීපයක් විද්‍යාඥයන් විසින් හොයාගෙන තියෙනවා. ඒකේ එක තියරි එකක් තමයි අපේ ඇතුල් කනේ තියෙනවා වෙස්ටිබියුලර් සිස්ටම් කියලා එකක්. ඒකෙන් තමයි අපේ බැලන්ස් එක අපි පවත්වාගෙන යන්නේ. මේ විදිහට බබෙක් නලවද්දී අන්න ඒ වෙස්ටිබියුලර් සිස්ටම් එකෙන් අපේ බ්‍රේන් එකට සංඥා නිකුත් කරනවා. ඒ සංඥා වලින් අපේ බ්‍රේන් එකේ තියෙන ඩෙල්ටා තරංගය කියන්නේ ඩෙල්ටා වේව්ස් කියන එක වැඩි කරනවා. මෙන්න මේ ඩෙල්ටා වේව්ස් වලින් තමයි අපිට නිදිමත ඇති කරලා ඒ දරුවව නිින්ද යාමට ලක් කරන්නේ. මේක එක තියරි එකක් විතරයි. මේකට තියෙන ප්‍රධාන අනිත් තියරි එක තමයි මේ බබෙක් නලවද්දී ඒ බබාට අර ගර්භාෂයේ ඇතුලේ තියෙන පරිසරය නිර්මාණය වෙනවා කියන එක. ඒ කියන්නේ බබෙක් ගර්භාෂයේ ඉන්නේ තරලයක පාවෙමින්. ඒ කියන්නේ අම්මා ඇවිදිද්දි කරද්දී වැඩ කරද්දී ඒ තරලෙ තුල මේ බබා නැලවෙනවා අපිට නොදෙනී. අන්න ඒ නැලවීමේ රිද්මයම අපි එළියේදී නලවන්න ගත්තාම ඒ බබාට අර ගර්භාෂයේ තියෙන පරිසරය නිර්මාණය වෙලා ඒ බබා නිින්ද යනවා කියන එක තමයි අනිත් ප්‍රධාන තියරි එක. මේ මොන තියරියකින් හරි මේ බබෙක් මේ විදිහට නලවද්දි නිින්ද යන්න පටන් ගත්තාම ඒක එයාට පුරුද්දක් වෙනවා, ඇබ්බැහිවීමක් එනවා. ඊළඟට කරන්නේ නලවන්න පටන් ගත්තාම එයාලට තේරෙනවා මේ නිදි කරවන්නයි හදන්නේ කියලා එයාලා නිදිය ගන්න පටන් ගන්නවා. හරි. අපේ අද මාතෘකාව මේක නෙමෙයි. මෙන්න මේ විදිහට නලවද්දී කොහොමද ඒ බබාගේ ජීවිතේට මේක හානි වෙන්නේ? ඒකට අපි කිව්වේ ෂේකන් බේබි සින්ඩ්‍රෝම්. මේකෙදි වෙන්නේ ළමයෙක් ඕනාට වඩා තදින් නලවපුවම විශේෂයෙන්ම ඉදිරියට සහ පිටුපසට නලවපුවම ඒ කියන්නේ දෙපැත්තට වඩා ඉදිරියට සහ පිටුපසට නලවපුවම ඊටම වේගයෙන් මොලේ ඇතුලේ මොලේ අර ඔලු කට්ට ඇතුලේ එහෙට මෙහෙට චලනය වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ චලනයත් එක්ක මොලේ සහ මොලේ වටේ තියෙන පටල අතර තියෙන රුධිර වාහිනී පුපුරලා ඒ අතරට ලේ ගලන්න පටන් ගන්නවා. මෙන්න මේක ඊටාම දරුණු තත්ත්වයක්. මෙන්න මේ හේතුව නිසා ඒ දරුවාගේ ජීවිතය හානි වෙන්න පවා පුළුවන්. ඊට අමතරව ඒ දරුවට ෆිට් එක වගේ දේවල් හැදෙන්න ඉඩ තියෙනවා මෙන්න මේ හේතුන් නිසා. ඉතින් දරුවෙක් අඬන එක සාමාන්‍යයි. දරුවෙක් අඬනවා කියලා ඊටාම වේගයෙන් මේ විදිහට නලවන එක ඊටාම භයානක තත්ත්වයක්. දරුවෙක් නලවද්දී හරිම ජෙන්ටල් ඒ කියන්නේ හෙමින් රිද්මයකට ඒ කියන්නේ තාලයකට හෙමින් නලවනවා මිසක් හයියෙන් උඩ පල්ලෙහා දදා නලවන්න හොඳ නැහැ. ඒක ඊටාම භයානක තත්ත්වයක්. ඉතින් මෙන්න මේ වීඩියෝ එකෙන් මට කියන්න ඕනුනේ අන්න ඒ දේ. ඉතින් මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවනම් අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් වීඩියෝ ඔයාලට නරඹන්න ඕන නම් අපිව ෆලෝ කරලා තියන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න. එහෙනම් අලුතෙන් ආයේ මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.